හරි එහෙනම් ඔන්න අදත් අපි පටන් ගමු අලුත්ම මාතෘකාවකින් හයිලයින් පාක් එක ගැන. මේක හරිම ඉන්ට්‍රස්ටිං කතාවක්. මේක රේල්වේ ලයින් එකක්. 1934 දී තමයි මේක පටන් ගන්න තියෙන්නේ. පටන් ගන්න තියෙන්නේ ටොන් ගණන් මසුයි කිරි ප්‍රවාහනය කරන්න. ඉතින් ඊට පස්සේ early 1980s වල මේ ආකාරයේ දුම්රිය දිගටම ධාවනය කිරීම කරන එක නැවැත්තුවා. ඉතින් මේ රේල් පාර ඉවත් කිරීමේ අවදානමකට ලක් වෙලයි තිබුණේ. මං හයිලයින් එකට ඇතුල් වුණේ මෙන්න මෙතනින්. රේල් පාර ඉවත් කිරීමේ දැඩි අවධානමකට ලක් වෙලා තිබුණ මේ කොටස 1999 දී ජෝෂුවා ඩේවිඩ් සහ රොබර්ට් හමොන් කියන මේ මහත්වරු දෙදෙනාගේ මේ රේල් මාර්ගය බේරා ගැනීමේ නව අදහසකට අනුව සහ මෙය මහජනතාවට විවෘත කරලා ලස්සන ඕපන් ස්පේස් එකක් සහ පාක් එකක් බවට පත් කිරීමේ අදහසින් මොවුන් දෙදෙනා මෙය නිර්මාණය කරන්න පටන් ගත්තා. ඉතින් ඒකට මෙයාලා මොකද කරේ දන්නවද? 2003 වසරේදී මේට මූලික වුණ අය මේ රේල් මාර්ගයේ ලස්සන පරිසර හිතකාමී ස්ථානයක් බවට පත් කිරීමට අදහස් විමසීමේ තරගයක් තියන්න තීරණය කළා. ඉතින් ඒකට රටවල් 36කින් අදහස් 720ක් පමණ ලැබිලා තිබුණා. ඉතින් ඊට පස්සේ මේක ආරම්භ කළ අවුරුදු 10කට පස්සේ මේකේ පළවෙනි කොටස වන Gansevoort and 20th Street එක මහජනතාවට විවෘත කළා. ඉස්සරහට ඇවිදගෙන යන ගමන් අපි මේ ලස්සන පරිසරයත් ටිකක් විඳිමු. මේ හැමතැනම මේ මැස්ස ගොඩාක් හිටියා. ඒකට හේතුව මෙතන මල් වලින් පිරීලා තිබුණ හින්දා. ඔන්න 2011 දී දෙවන කොටස වන 20th Street එකත් 30th Street එකත් අතර කොටසත් 2014 දී 30th Street එකත් 34th Street එකත් අතර කොටසත් 2019 දී මෙය සම්පූර්ණ වශයෙන්ම ඒගොල්ලෝ හදලා ඉවර කරා. හයිලයින් එක ගැන සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන ලියලා තියෙනවා. ඒ වගේම මේකේ ඉන්න කුරුල්ලන් වර්ග, එතකොට ගස් වර්ග, ඒවට උදව් උපකාර කරපු අය, ඒ ගැන විස්තරයක් මෙන්න මේකේ ලියලා තියෙනවා. මේ පරිසර පද්ධතිය පිරිසිදුවත් ක්‍රමවත්වත් පාලනය කරගෙන යන්න මෙයට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම කිසිදු මුදලක් අය නොකර මේ සඳහා දායක වන පිරිසකුත් මෙහි සිටිනවා. හයිලන් එක කියන්නේ non-profitable organisation එකක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මේ පරිසරයේ ජීවත් වන සියල්ලන්ම නිරෝගිමත් ක්‍රියාශීලී ජනතාවක් බවට පත් කිරීමයි. දැන් ඔයගලන්ට දකින්න තියෙන්නේ බසීරා ખાන් කියන ඒ නිර්මාණ ශිල්පිනිය විසින් මෙතන නිර්මාණය කරපු painful art කියන ඒ ගල් ස්තම්භය. මේකෙන් එයා මේ නිර්මාණය කියන්න උත්සාහ කරන්නේ මේ ලෝකේ ඉන්න උතුම් මිනිසුන් හා නායකයන්ගේ නම් සහ සංකේත. ඒ වගේම මේ හයිලයින් ප්‍රොජෙක්ට් එකට නිර්මාණය කරන්න දායක වුණ සියලු දෙනාම සිහි කරන්න තමයි මේ ස්මාරකය හදලා තිබුණේ. මම
අයිලන්ඩ් එක බලන්න යනකොට ෆෝල් එක පටන් අරන් තිබුණේ. ඒක හින්දා ගස්වල තිබුණ කොළවල පැහැයවත් වෙනස් වෙලා තිබුණේ. ඒක හරියට සුරංගනා ලෝකයක් වගේ තමයි මට නම් පෙනුනේ. මේ වගේ නිදහස් නිස්කලංක තැන්වල ඇවිදින්න මම හරිම කැමතියි. ඒ වගේම මගේ කාලයේ වැඩි වෙලාවක් මේ වගේ තැන්වල ගත කරන්නත් විශ්වයේ ආශිර්වාදය ලබා ගන්නත් ඒ විශ්ව ශක්තිය ආකර්ෂණය කරගන්නත් මේ වගේ තැන් වලට මම හැමතිස්සෙම එනවා. ඒ තිබුණ පරණ රේල් පාරෙන් කොටසක් තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. මේ වගේ රේල් පාරවල් දැන් ඇමරිකාවේදී ප්‍රවාහන කටයුතු වලට පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ තාක්ෂණය අතින් ඉතාමත් උසස් දේවල් තමයි මේ වෙනකොට භාවිතයේ තියාගෙන තියෙන්නේ. ජනාකීර්ණ නගරයක් මැද්දේ අහස උසට ගියපු ඒ විශාල ගොඩනැගිලි මැද්දේ මේ වගේ ලස්සන තැනක් තියනවා කියන එක හිතා ගන්නවත් බෑ නේද? ඒ වගේම මේ පරිසරයේ ජීවත් වෙන අයට තමන්ගේ දවසේ විඩාව නිවා ගන්න මීට වැඩිය හොඳ තැනක් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. මේ දැන් ඕගොල්ලෝ දකින්නේ ලිටල් අයිලන්ඩ් කියන එක. ඒ ගැන වීඩියෝ එකකුත් මම ඕගලන්ට ඉක්මනටම ගේන්න හිතාගෙන ඉන්නවා. ඒකත් හරිම අපූරු සුන්දර තැනක්. මේ අය පරණ රේල් පාර කිසිම හානියක් කරන්නේ නැතුව ඒක ලස්සන නිර්මාණයක් විදිහට පාවිච්චි කරලා තියෙන විදිහ තමයි මේ. අපේ රටවල් වල දැන් භාවිතා කරන්නේ මේ වගේ රේල් මාර්ග තමයි තාමත්. කොසීමා වන්පරන්සිය නිර්මාණය කරපු ඒ නිර්මාණය තමයි මේ. මේක නම වට්ටිස්සේ බාක්. මේක මිනිස්සු ආකාරයේ මාළුන්ගෙන් හැදකල මූර්ති සමූහයක්. හරියටම 10th Avenue එක උඩින් තමයි මේක පිහිටවලා තියෙන්නේ. මේක යුද හමුදා බෑන්ඩ් එකක් විදිහට තමයි දිස් වෙන්නේ. මේ මාළු නාට්‍යමය ආකාරයේ ඇඳුම් තමයි ඇඳගෙන ඉන්නේ. මේ අය සංගීත භාණ්ඩ වාදනය කරමින් අවිත් දරාගෙන තමයි ඉන්නේ. ඒක හරිම අපූර්ව නිර්මාණයක්. මේ ගස්සෙන් යනකොට පුදුමාකාර සැනසීමක් සහ සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. මේක බලන්න විශාල පිරිසක් මෙතනට එනවා. ඒ වගේම දැනට නම් මෙතන කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. මේ ස්වභාව සෞන්දර්යය ඕගලන්ට නිදහසේ නිස්කලංකව කිසිම වියදමකින් තොරව ඕගලන්ට ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෙයක් කියන්න ඕන, මේ පාක් එක ඇතුලේ එන අයට දුම්බීම, බයිසිකල් ධාවනය, සුරසල් සතුන් ගෙන ඒම, එතකොට මධ්‍යසාර භාවිතය සහනම් කරලා තියෙන්නේ. අයිලන්ඩ් පාක් එක වටේම තියෙන ගොඩනැගිලි වල විසෙන්නේ මේ නිව්යෝර්ක් නගරයේ ඉන්න ඉතාම ධනවත් පුද්ගලයන්. ඒ වගේම මේ නෙයිබර්හුඩ් එක ආරක්ෂිතයි හැම වෙලාවෙම. මේ නිවාසවලට කියන්නේ කොන්ඩෝස් කියලා. මේවා ඉතා වෙලෙන් අධිකයි.
වර්ග සහ පැලෑටි සහ මල් වර්ග 1,50,000ක් පමණ තියෙනවා. එයින් සමහරක් තමයි blackberry lily, white fire, black gum, firetail, mountain freeze, smooth smack, blue steam, golden rod, and Raymond's favorite aromatic ester and thread leaf, blue star, pink muly grass. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ මම හොයාගත්ත ටිකක් තමයි. දැන් දකින්නේ නිව්යෝර්ක් ගැනම නිර්මාණය කරපු සිතුවමක් ගැන. මේකේ ආටිස්ට් තමයි මේනා චැනල් ආග්නි. මේකෙන් එයා කියන්න උත්සාහ කරලා තියෙන්නේ නිව්යෝර්ක් සිටි ලව් එක ගැන. ඉතින් මේකෙන් එයා ඇත්තටම අදහස් කරන්නේ පළමු වතාවට නිව්යෝර්ක් සිටි වලට පැමිණියාම ඕනම කෙනෙකුට දැනෙන හැඟීමත් එහි ජීවත් වීමේදී අපි කොයිතරම් අත්දැකීම් ලබනවද කියන එකක් ගැන තමයි. හයිලන්ඩ් ආර්ට් කමිෂන් එක හැම අවුරුද්දකටම 30කට අධික ආර්ට් ප්‍රොජෙක්ට්ස් මේක ඇතුලේ දියත් කරනවා. මේකට එක්සිබිෂන්ස්, පර්ෆෝමන්ස් ආර්ට්, වීඩියෝ ප්‍රෝග්‍රෑම් ඒ වගේ ගොඩාක් දේවල් ඇතුළත් වෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක හරහා අපේ ප්‍රජාව මේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනුවත් කිරීමක් කරනවා. ඉතින් කැමති අයට පුළුවන් එතනට ඇවිල්ලා ඒව රස විඳින්න. ඉදිරියෙන් අපි දකින්න ලැබෙන මේ ආර්ට් පීස් එක හදලා තියෙන්නේ ගේබ්‍රියල් චැලේ කියන නිර්මාණ ශිල්පියා විසින්. එයා එක නම් කරලා තියෙන්නේ The Wind Blows Where It Wishes කියලා. මෙයා මේ පාඨය අරගෙන තියෙන්නේ බයිබලයෙන්. හැබැයි ඇත්තටම බයිබලයේ තියෙන පාඨය වන්නේ The Wind as a Transmitter of Forces කියලා. මෙහිදී නිර්මාණ ශිල්පියා අදහස් කරන්නේ අතීතයේ වුණු සිදුවීම් වලින් කොහොමද වර්තමානය ප්‍රතිනිර්මාණය වුණේ කියන එක ගැන. Gansford Street එකෙන් පටන් ගන්න මේ හයිලයින් එක 16th, 17th, 18th, 20th, 23rd, 26th, 28th, 34th ස්ට්‍රීට් එක වෙනකම්ම ගමන් කරනවා. මේකේ ගමන් කරන අතරතුරේදී ඕගලන්ට වෙස්ට් සයිඩ් හයිවේ එකක් බලා ගන්න පුළුවන්. හඩ්සන් රිවර් එක, එතකොට ලිටල් අයිලන්ඩ් එක මේ වගේ ගොඩාක් දේවලුත් මේක ගමන් කරන අතරතුරේදී ඕගලන්ට දකින්න තියෙනවා. ඒ වගේම හඩ්සන් යාඩ් වෙසල් එකටත් මෙතනින් යන්න පුළුවන්. ජෙසි හෝමර් ෆ්‍රෙන්ච් විසින් නිර්මාණය කරපු Blow Out and Noah සාක් එකෙන් එයා අදහස් කරන්නේ ස්වභාවික පරිසරය වෙනස් කිරීමට අනවශ්‍ය ආකාරයට මිනිසා මැදිහත් වීම නිසා මිනිසාටත් මනුෂ්‍ය වර්ගයාගේ ගති ලක්ෂණ වලට සිදුවන විනාශකාරී වෙනස් වීම හා ප්‍රතිඵල ගැන. නම් අයින් වෙලා මට ගෙදර යන්න නම් හිතෙන්නෙම නැති තරම්. එච්චරට හරිම ලස්සනයි මේක ඇතුලේ ඇවිදිනකොට. ඒ වගේම මනසට පුදුමාකාර නිදහසක් හා නිස්කලංකභාවයක් තමයි දැනෙන්නේ. මම හිතුවේවත් නැති දර්ශනයක් තමයි දැන් නම් මට දකින්න හම්බුනේ. මෙතන තියෙන්නේ නවීන පන්නේ දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් එක තැනකට එක්කලා තියෙන විශාල යාඩ් එකක්. ෆ්‍රීඩම් ස්ටෑන්ඩ් කියන මේ නිර්මාණය කරලා තියෙන්නේ
ෆහීම් මජීද් කියන නිර්මාණකරුවා. මෙයින් ඔහු අදහස් කරන්නේ ඇමරිකාවේ කළු මිනිසුන්ගේ පුවත්පත් කලාව සම්බන්ධයෙන් අවුරුදු 200ක් පුරාවට කරපු කර්තව්‍ය හා මෙහෙවර ගැන. මෙම නිර්මාණය තුළ ඇමරිකාවේ කළු මිනිසුන්ගේ පුවත්පත් කලාවේ හෙඩ්ලයින්ස්, ආටිකල්ස්, ෆොටෝග්‍රාෆ්ස්, ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩාක් මෙතන ඔහු පෙන්වලා දීලා තියෙනවා. ස්ට්‍රීට් එක දිසාවට. එතකොට මෙතනින් අපිට බැලුවාම අපිට හඩ්සන් රිවර් එක ගොඩක් හොඳට පේනවා. ඒ වගේම මෙතනින් හොඳට පරණ තිබුණ ඒ රේල් පාර දැක ගන්නත් පුළුවන්. බලන්න මේවා අපේ ලංකාවේ තියෙන රේල් පාරවල් වගේමයි නේද? මේගොල්ලෝ මේවා හරි ලස්සනට ප්‍රතිසංස්කරණය කරලා ආරක්ෂා කරගෙන යනවා. කවුරුත් මේ කිසිම දෙයකට හානියක් කරන්නේ නැහැ. මෙතනට යන ඕගලන්ට නොයෙකුත් ආකාරයේ කුරුළු වර්ග 10ක් පමණ දකින්න පුළුවන්. එයින් සමහරක් තමයි Northern Mockingbird, Fluffy Bird, Golden Eagle, Northern Flicker Owl, Western Kingbird. ඒ වගේ ගොඩාක් අය මෙතනදී ඔයගලන්ට දකින්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මීමැස්සෝ ගොඩාක් ඉන්නවා. අර මං පෙන්වුවේ දම්පාට මල් වර්ගයක් ඒවල නම් හරියට මීමැස්සෝ ඉන්නවා. ඉතින් මෙතන ඇවිදගෙන යනකොට ඔයගලන්ට කුරුළු සද්ද ගොඩාක් ඇහෙනවා. නාගරික පරිසරයක් මත පිහිටලා තිබුණත් මෙම ස්ථානය ඔයගලන්ට එතනට ගියාම නම් ඒ බවක් හැඟෙන්නේ නැහැ. ඕගලන්ට හරියට දැනෙන්නේ ස්වභාවික පරිසරයක් තුළ අතරමං වුණා වගේ තමයි. ඒ වගේම මෙතනට එන අය ගොඩාක් ෆොටෝස්, ඉන්ස්ටාග්‍රෑම් ෆොටෝස්, එතකොට වීඩියෝස් ගොඩාක් ගන්නවා මම දැක්කා. ඉතින් මේ අතරේ මමත් ඕගලන් වෙනුවෙන් මේ වීඩියෝ එක ගෙනාවා. මෙතනට යන ඕගලන්ට නොයෙකුත් ආකාරයේ සොනියර්ස්, ෆොටෝ ෆ්‍රේම්ස්, එතකොට ටී-ෂර්ට්ස්, ඒ වගේ ලස්සන දේවල් ගන්න මෙන්න මේ වගේ පොඩි ස්ටෝල්ස් තියෙනවා. ඕගලන්ට කැමති නම් ඒ අයටත් උදව් කරන්න පුළුවන්. මේ අයගේ මේ ප්‍රොඩක්ට්ස් ගන්න ගියාම ඒවා මිල ගණන් හරියම රීසනබල්. ඉතින් මමත් හිතුවා මගේ ගෙදරටත් මේන් 2-3ක් අරගෙන යන්න.
කියලා. මෙතන සැලඩ්ස් තියෙනවා, ෆුඩ්ස් තියෙනවා, ඩ්‍රින්ක්ස් තියෙනවා. ඔයගලන්ට කැමති විදිහට කැමති දෙයක් අරගෙන ඔයගලන්ගේ ලන්ච් එක විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන පල්ලෙහා ලස්සන පුංචි රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒකෙන් උනත් ඔයගලන්ට ඔයගලන්ගේ ආහාර ගන්න පුළුවන්. ඇත්තටම මට ඒක මිස් වුණා. මොකද මම ඒක දකින්න කලින් මම කෑම අරගෙනයි තිබුණේ. ඊළඟ සතියේ මම ඔයගලන්ට ගෙනෙන්නේ ස්ටේටන් අයිලන්ඩ් සූ එක ගැන කරන වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ෂෙයා කරලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අපි ඊළඟ සතියේ ස්ටේටන් අයිලන්ඩ් සූ එක ගැන කරන වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු.